පියුමිගේ හිටපු සැමියා ප්‍රගීත් තනුෂ්ක අත්අඩංගුවට. මට කරපු දේට උඹට හොඳම වැඩේ. පියුමි යකා නටයි. පියුමිගේ හිටපු සැමියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පියුමි පවසන්නේ මෙවන් කතාවක්. පියුමි හංසමාලිගේ හොර අත්සන් යෙදූ ඇප බැඳුම්කරය සම්බන්ධයෙන් ප්‍රශ්නගත ලේඛන සම්බන්ධ පරීක්ෂකවරයාගේ වාර්තාව මත ඒ අත්සන් ව්‍යාජ බවට තහවුරු වී ඇති අවස්ථාවක ප්‍රගීත් තනුෂ්ක තම වරද පිළිගැනීමට අද කටයුතු කළා. අද දවසේ වංචා විමර්ශන කාර්යාංශයට ඉදිරිපත් කර ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ෆයිනෑන්ස් සමාගමට අදාළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධව වරද පිළිගැනීම මත ඇප ලබා දීමට තීරණය කළා. ලක්ෂ 100ක ශරීර ඇපයක් මත ඇප ලබා දුන්නා. මගේ අත්සන හොරාට දාලා වාහන ගත්තට අද දඬුවම ලැබිලා. මාත් එක්ක ඉන්නකල් මට චීට් කරා. මගේ සල්ලි වංචා කරා. මගේ නයින් වෙලා ගිහිල්ලත් සට වංචා කරාට අද දඬුවම ලැබුණා. දැන්වත් බොරු කියන එකයි වංචා කරන එකයි නතර කරන්න. ජීවිතේ කිසිම දවසක එක ඇත්තක් කියලා නැති කට ඇරියොත් බොරුම කියන මනුස්සයා අද උසාවියේදී වරදකරු කියලා පිළි අරන්. පිළිගත්ත එකම එක ඇත්ත මේකද කොහෙද ජීවිත කාලෙටම බොරුව වංචාව කපටිකම ජීවිතේ කරගත්ත මිනිස්සු වැඩි කාලයක් නොයාම ස්වභාව ධර්මය විසින් ධන ගස්සනවා. ඒක තමයි ලෝක ධර්මතාවය යනුවෙන් ඇය පවසනවා.